බෙහෙත් ගන්න ආවම ගොඩ දෙනෙක් අහන දෙයක් තමයි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් තියෙනකොට මොන හරි රෝග ලක්ෂණ ඇති වෙනවද කියලා. ඉතින් මේ ප්‍රශ්නෙට දෙන්න තියෙන සරලම උත්තරේ තමයි සාමාන්‍ය ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඇති වුණ ගමන්ම බොහෝ දෙනෙකුට රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. හැබැයි කාලයක් යනකොට ඔයාගේ ඇඟේ ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඔයා නොදැනුවත්වම පාලනයකින් තොරව වැඩි වෙනවා නම් ඔයාට රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ විදිහට ඇතින රෝග ලක්ෂණ සමහර විට ඊටාම භයානක මාරාන්තික වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා දන්නේම නැතුව ඔයාට heart attack එකක් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ආඝාත තත්ත්වයක් එහෙම නැත්නම් stroke එකක් ඇති වෙලා ඔයාව paralyze වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා නොදැනුවත්වම හොර රහසේ ඔයාගේ වකුගඩු damage වෙලා ඔයා සදාකාලික වකුගඩු රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වය ඇති වෙන්නේ ඔයාට නොදැනුවත්වම එහෙම නැත්නම් ඔයා බලන්නේ නැතුව ඔයාගේ ඇඟේ ප්‍රෙෂර් වැඩි වෙලා කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබුණොත් විතරයි. ඒ නිසා තමයි අපි කියන්නේ අඩුම තරමේ වයස 30ට වඩා වැඩි නම් ඔයා අනිවාර්යයෙන්ම අවුරුද්දකට සැරයක්වත් ප්‍රෙෂර් කොලෙස්ටරෝල් සීනි බලා ගන්න ඕනේ කියලා. හැබැයි මේ රෝග ලක්ෂණ ඇති වෙන්න කලින් ඔයාට ප්‍රෙෂර් කොලෙස්ටරෝල් තියෙනවා නම් ඇති වෙන්න පුළුවන් තව රෝග ලක්ෂණයක් තියෙනවා. විශේෂයෙන්ම මේක ඇති වෙන්නේ පිරිමි පුද්ගලයන්ට. ඒ තමයි ඔයා වයසට යනවත් එක්කම සමහර විට ඔයාට ලිංගික බෙලහීනතාවයක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් ඔයාගේ ශිෂ්ණය ප්‍රාණවත් වීම වෙනදට වඩා වෙන්නේ නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රෙෂර් කොලෙස්ටරෝල් බලා ගන්න ඕනේ. මොකද ඔයාගේ රුධිර පීඩනය එහෙම නැත්නම් කොලෙස්ටරෝල් වැඩි වුණාම ඔයාගේ හදවතට මොළයට වකුගඩු වලට ඩැමේජ් වෙන්න කලින් ඔයාගේ ලිංගේන්ද්‍රයට රුධිරය සපයන නාලිකා වලට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපේ ලිංගේන්ද්‍රයට රුධිරය සපයන නාලිකා ඊටාම සියුම්. ඒ වගේම තමයි නාලිකා ජාලයක් තියෙනවා. ඊටාම ඉක්මනින් මේකට හානි සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ප්‍රෙෂර් වැඩි වුණොත් කොලෙස්ටරෝල් වැඩි වුණොත් මුලින්ම හානි වෙන තැනක් තමයි ඔයාගේ ලිංගේන්ද්‍රයට රුධිරය සපයන නාල පද්ධතිය. ඉතින් මේ නිසා ඔයාට සමහර විට යම් කිසි විදිහකින් ලිංගික බෙලහීනතාවයක් එහෙම නැත්නම් ලිංගයේ ප්‍රාණවත් වීමේ අපහසුතාවයක් තියෙනවා නම් ඊට ඉක්මනින් ඔයාගේ ප්‍රෙෂර් කොලෙස්ටරෝල් බලා ගන්න. මේ බෙලහීනතාවය කලින්ම අඳුනගත්තොත් ඔයාට පුළුවන් ඊට ඉක්මනින් මේක ප්‍රතිකාර මගින් සුව කරගන්න. ඒ වගේම ඔයාට ඒකෙන් අමතර ලැබෙන වාසියක් තමයි ඔයාට ඊටාම කලින් ඔයාට රුධිර පීඩනය තියෙනවා කියලා දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් කොලෙස්ටරෝල් තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඒකෙන්ම ඔයාට ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් ආඝාත තත්ත්වයන් හෘදයාබාධ වලින් ඔයාට වැළකීලා ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේක බලන ඔයාට සමහර විට ඔයාගේ නෙළුම් කුරුණ පෙන්වන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් ලැජ්ජ නොවී ඉතා ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හම්බ වෙලා ප්‍රතිකාර ගැනීම තමයි නුවණට හුරු.